දිරිපුත්තු අයිබෝන් දිරිපුත්තු වැඩසටහනත් එක්ක අද දවසේ අපි ඇවිල්ලා ඉන්නේ ඉතාලියේ රෝම නගරේ. රෝම නගරයට එන්න හිතුවේ විශේෂ කෙනෙක් හම්බ වෙන්න. නම ඇහුවහම පොඩ්ඩක් ෆැමිලිය වෙයිද කියලා පොඩ්ඩක් බලන්න. නම තමයි ප්‍රභාත් එක්නැලිකොට. මම හිතන්නේ හැමෝටම දැන් පුංචි මතකයක් එනවා ඇති මේ නමත් එක්ක. මම කියන්නම් ඔහුව හම්බ වෙන්න මූලිකම හේතුව මොකක්ද කියලා. ඔහු ඉතාලි කාන්තා ක්‍රිකට් මණ්ඩලයේ සම්බන්ධීකාරක සහ ප්‍රධාන පුහුණුකරුවා. ඒ වගේම තමයි රෝම ක්‍රිකට් ක්ලබ්හි නිර්මාතෘ. ප්‍රභාත් එක්නැලිකොට මහත්මයා ආයුබෝවන්. අපි ඔබතුමාව හොයාගෙන ආවේ අපේ දිරිපුත්තු වැඩසටහනත් එක්ක අපි ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙනවා අපේ ශ්‍රී ලාංකීය පුතුන් රටවල් හරහා ගිහිල්ලා අපේ ශ්‍රී ලාංකීය අනන්‍යතාවය තහවුරු කරලා තියෙන ආකාරය සම්බන්ධයෙන් කතා කරන්න. ඉතින් අද ඉතාලියේ රෝම නගරයට ආවේ ඔබතුමාත් එක්ක කතා කරන්න සුවිශේෂී පුද්ගලයෙක් නිසා ඔබතුමා. අපි මුලින්ම කතා කරමු මේ ප්‍රභාත් එක්නැලිගොඩ කියන චරිතය කොහොමද බිහි වෙන්නේ? මම දන්නවා අවිස්සාවෙල්ලෙන් තමයි බිහි වෙන්නේ ලංකාවේ. රුවන්වැලි. එතකොට එක්නැලිගොඩ වලව්වේ දෙවෙනි පුතාද? පළවෙනි පුතාද? ඒ පවුලේ අන්තිමයා දෙවියා. ඔව්. පරම්පරාවේ අන්තිමයා. හොඳයි. ඔන්න රුවන්වැල්ලෙන් තමයි ප්‍රභාත් එක්නැලිගොඩ කියන චරිතය බිහි වෙන්නේ. අපිට කියන්නකෝ ඔබේ පාසල් කාලය කොහොමද පටන් ගත්තේ? මුල් කාල වකවානුව ගැන අපි රෝමයට පිවිසෙන්න කලින් ලංකාව ගැන චුට්ටක් මතක් කරලෙමු. ඉස්කෝලේ යන කාලේ කිව්වම මතක් වෙන්නේ ක්‍රීඩාවම තමයි. ඔව්. ඉස්කෝලේ කාලේ ගමන් ක්‍රීඩාවට යමුනා. ක්‍රිකට් ගැහුවා ක්‍රිකට් වලදී ඇතලටික් කරා. පොඩු අරගෙන පස්සෙන් යනවා මොකද හැම වෙලේම ග්‍රවුන්ඩ් එකේ තමයි. ඔව්. ඉතින් ක්‍රීඩාවට තමයි පොඩි කාලේ යන්න ආසාව තිබුණා. පස්සේ ඇතලටික්ස් වලින් ඉරියඩි හෙල්ල විසිකිරීමයි ජූනියර් ෂෝස් තිබුණා. ඊට පස්සේ ස්කූල් එකට සිලෙක්ට් වුණා ස්කූල් එකට තමයි. පස්සේ ස්කූල් එකේ 91 සාක්වලට ස්කූල් එකේ නම්බර් 1 වශයෙන් මමයි දෙන්නෙක් අපි සිලෙක්ට් කරලා අලුයාරේ ඒකද තමයි ශ්‍රී ලංකාව නෙෂනල් ස්කූල් එකේ හෙල්ලවිසි කිරීමේ ඊටක දෙන්නවා. අපි පාසල මතක් කරොත් පාසල ඉස්සෙල්ලාම අම්මගේ ඉස්කෝලේට ගියේ. ඊට පස්සේ අම්මගේ ඉස්කෝලේ මොකක්ද? දේවාලිකා ඉස්කෝලේ හැම්මාතක ඒක ගර්ල්ස් ස්කූල් එක. ග්‍රේඩ් 5 වලට යනකම් බොයිස් කට ඉන්න පුළුවන්. ටීචර්ස් ලාගේ ළමයි ඉන්නවා. ඒක ඉතින් ඉඳලා ඊට පස්සේ අවුරුදු දෙකක තමයි ඉරිපාදෙට ගියා. ආවලල්ලේ. ඊට පස්සේ ආවලල්ලේ සිකෑගල විද්‍යාලය. ඒ විද්‍යාලේ තමයි ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. එතන තමයි උණ ආවේනේ. ක්‍රිකට් උණ හැදුනේ. උණ කියන්නේ මේ ඒක ක්‍රිකට් වලට විතරක් නෙමෙයි හැම වෙලේම ග්‍රවුන්ඩ් එකේ. හැම ඉවෙන්ට් එකම කරනවා. එල්ලේ ගහනවා ක්‍රිකට් ගහනවා තමයි එතනට යනවා. මොකද අපේ කාලේම විශේෂයෙන් කියලා මේ ක්‍රිකට් පූල් ක්‍රිකට් කියලා ලොකුවට ඕගනයිස් කරලා තිබුණා. මේ කොයි කාලේද මේ කියන්නේ? මම කියන්නේ 85 83 84 ඒ කාලේ තමයි ඉස්කෝලේ ගියේ. ඒකත් එක්ක ඔන්න වයස හදාගන්න පුළුවන්. 55. ඔව්. ඊට පස්සේ ඒ කාලේ හැමදේම කරනවා. හැමදේම කරනකොට ඉතින් අපිට මාකට කණ්ඩායම තේරුණා. ඊට පස්සේ එතනින් පස්සේ ක්‍රිකට් ගහලා ඒ කාලේ තමයි මාව ජූනියර් නැෂනල් පූල් එකට සිලෙක්ට් වුණේ. නැෂනල් පූල් එකට සිලෙක්ට් වෙන ඉඳලා මට ක්‍රිකට් අතාරින්න. අතාරලා ඊට පස්සේ මම හෙල්ලවිසි කිරීමේ යොමුලා හිටියා. එතනින් පස්සේ ඉතාලියට ආවා. ඒක දුර ගමනක්. මම දන්නේ නැහැ කියන්න ඕනේද කියලා. ඉතාලියට එන්න කලින් රුසියාවට ගියාද? ඔව්. හේතුව මොකක්ද? නේද බොන්නේ මේ හොයාගත්තම මං කිව්වෙත් නෑ මේ මාව. අපි එහෙම තමයි. මට ඒ ස්කූල් එකේ ඉන්නකොට අන්තිම කාලේ මට ස්කෝලර්ෂිප්ස් එකක් හම්බුණා. මේ කාලේට ස්කෝලර්ෂිප් එකක් හම්බුණා. ශාන්තමය හිටියේ. ඉතින් එන්න කියලා මම එහෙට ගියා. අපිට දුරකථන නම්බරයක් තියෙනවා අපි සම්බන්ධ කරගමු කතා කරන්න.
අයිබෝන් අයිබෝවන් කවුද මේ? කටහඬ අඳුරනවද? ප්‍රභාත් මහත්තයෝ අඳුරනවද? ඔව් හොඳට අඳුරනවා ඔව්. කොයි කාලේ ඉඳන් අඳුරන්නේ? පොඩ්ඩක් බලමු අපිට අඳුරගන්න පුළුවන් වේද කියලා කටහඬ. දැන් බලමු. අඳුරගන්න පුළුවන්ද කියලා චුට්ටක් කතා කරමු. අක්කද කියලා අහනවා මගෙන්. අක්කා තමයි කතා කරන්නේ. හොඳයි ඔබතුමිය මේ සාදරයෙන් ගෞරවයෙන් පිළිගන්නවා. මේ වෙලාවේ මම හිතන්නේ බ්‍රිතාන්‍යයේ ඉන්නේ නේද වෛද්‍යවරියක්? ඔව් එවෙමයි. මල්ලිගේ හපංකම් පොඩ්ඩක් කියන්නකෝ. මල්ලිත් එක්ක කතා කරන්නත් අවස්ථාවක් තියෙනවා. අක්කත් එක්ක පොඩ්ඩක් කතා කරමු. ඔව් දැන් සර්ප්‍රයිස් එකක් තමයි කතා කරනවා. හැමදාම වගේ දැන් මගේ දින අල්කා කතා කරන්නේ. මල්ලිගේ හපංකමුත් පොඩ්ඩක් කතා කරමු. මල්ලි ගැන කියන්නේ මේ මම දැකලා තියෙන මේ ඇක්ටිව් කෙනෙක් ඒ කියන්නේ එයාට බෑ කියන ගතියක් නෑ මේ මොනවාරි ඉතර ගත්තොත් එයා ඒ මොනවාරි කරන්න උත්සාහ කරන කෙනෙක්. ඉතින් එයා චූටි කාලේ ඉඳලා ඒ වගේ මේ ගොඩක් මේ අවුට්ඩෝර් ඇක්ටිවිටීස් වලට තමයි ගොඩක් ආදරය කළේ මේ නිතර අපේ යුගයේ මේව කම්පියුටර් වීඩියෝ ගේම්ස් ඒවා තිබුණේ නැහැනේ. ඉතින් කොහොමද මල්ලි විශේෂයෙන්ම මේ ගමේ උඩේ දුවල පැනලා ගඟවල පැනලා නාලා ඒ වගේ මේ නේචර් එකත් එක්ක ඉන්න තමයි ආස කරේ ගොඩාක් චූටි කාලේ ඉඳලා. ඉතින් ළමයි එක්ක සෙල්ලම් කරලා ක්‍රිකට් ගහලා මේ I think ඒ කියන්නේ මුළු මේ ජීවිත කාලෙම ඒ වගේ ඇක්ටිව්ලි ඉන්න කෙනෙක්. ඉතින් එයාගේ මේ ආසාව තියෙන්නේ මේ ගොඩක් ක්‍රිකට් තමයි ඒ ක්‍රිකට් ගොඩාක් මානසිකව මම හිතන්නේ මේ එයාගේ මානසික සුවයක් කියනවා එයාට. ඉතින් එයා ඒ ක්‍රිකට් වෙනුවෙන් යමක් කරන්න හැමදාම කැමතියි. දැන් මම ගොඩක් පාරක් කියලා තියෙනවා මේ එයාගේ අනිත් මේ ජීවිතයේ දේවල් හින්දා දැන් ඔබ නවත්තලා දාලා මේ අර වගේ මේ බිස්නස් එකට ඒවා මේ වැඩි යොමු වෙන්න කියලා. නමුත් එයා ඒක කොහොමද එයාගේ විවේක කාලේ හරි එයා පාවිච්චි කරන්නේ ක්‍රිකට් සම්බන්ධව. අපිට අමතක නොවන සිදුවීමක් පොඩ්ඩක් මතක් කරන්නකෝ. මල්ලිගේ පුංචි කාලේ අපිට ආරංචි අක්කත් එක්ක ටෙනිස් ගහනවා. ව්‍යායාම ඔක්කොම කියලා දුන්නේ අක්කලු. පුංචි කාලේ මම ඒ කාලේ ගොඩක් ටේබල් ටෙනිස් මේ ගැව්වා. ඉතින් මම එයාට කලින් ගොඩක් මේ එදිනෙදා ව්‍යායාම ආරම්භ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම්ස් කරපු නිසා මෙයා චූටි කාලේ ඇවිල්ලා මාත් එක්ක මේ මම එයාට තමයි ඉස්සෙල්ලා කියලා දුන්නේ. ඊට පස්සේ ඉතින් එයා මට කියලා දෙන්න තරමට එයා ගොඩක් දියුණු වුණා. මොකද එයා හොඳ ඇත්ලීට් කෙනෙක්. ट्रेनिंग करा स्कूल යන කාලේ මේ යාම ස්කූල් ක්‍රිකට් ගැහුවා. නමුත් එයාට අවස්ථාවක් එයාගේ මේ ඇත්ලටික් කෝච් කියලා තිබුණේ දෙකකින් එකක් සිලෙක්ට් කරන්න. මොකද එයා ජැග්ලින් ත්‍රෝ කෙනෙක්. ඉතින් ඒක නිසා ඉතින් එයාට නිකන් අල්ටිමේට් එකක් දුන්නා මේ දැනටත් කරන්නේ ඒක තමයි නේ. ආසාව පළදන්න තියෙනවා මේ වෙනකොට. ඉතින් මට හිතෙනවා ඉතින් එයාගේ මේ ජීවිතේ යම් දෙයක් එයා ආස දෙයක් ඉෂ්ට වෙච්ච අවස්ථාවක් මේ කියන්නේ දැන්
ඒ තත්ත්වයට ඇවිල්ලා තියෙන එක ගැන අපි හරි සතුටු වෙනවා. අක්කා විදියට මොකද්ද කියන්න තියෙන්නේ අවසානයේදී උන අහගෙන ඉන්නවා සාවධානව අක්කා කියන ඒවා. ඉතින් මට කියන්න තියෙන්නේ මේ ආශිර්වාද කරනවා එයාගේ මේ ඩ්‍රීම් එකට යන්න පුළුවන් වෙන්න කියලා. ඉතින් එයාට ඕනේ කොහොම හරි මේ කිසිම ඉතාලි රටේ දැන් කාලේ ජීවත් වෙන්නේ මේ ක්‍රිකට් ඉදුම් නැති රටක ක්‍රිකට් ටීම් එකක් හදලා දැන් ICC සිලෙක්ට් වෙලා තියෙනවා. ඒ එතනින් එහාට ඒගොල්ලන්ට දිනුවා මේ හොඳ තැනකට මේ ඉතාලියට එන්න පුළුවන් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මම දැන් නැෂනල් කෝච් හැටියට ඉතාලියේ මේ ටීම් එක බාරගෙනක වැඩ කරගෙන යන්නේ. ඉතින් මේ ඉක්මනට මේ තරම් දුරට ඒගොල්ලන් ආවා. මම ඒකෙන් ආශිර්වාද කරනවා ඒගොල්ලන්ට මේ දිනන්න ලැබෙන්න කියලා මේ ලෝක කුසලාන තත්ත්වයට ගිහින්. හොඳයි වෛද්‍යතුමනි බොහොම ස්තුතියි. අක්කගේ නමත් මතක් කරමු ප්‍රබත් මහත්මයා. අක්කගේ නම? ඉරුනිකා එක්කල්ගොඩ. හොඳයි වෛද්‍යතුමනි බොහොම ස්තුතියි එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වුණාට. බොහොම ස්තුතියි. හොඳයි. අපි දිගටම කතා කරගෙන යමු මේ කතාබහ. එහෙනම් දැන් වෛද්‍යතුමිය මුල කරපු එකත් එක්කම අපි කතා කරමු. ඉතාලියට ක්‍රිකට් ගේන්න මොකද්ද තිබ්බ උවමනාව? ඇත්තටම ඉතාලියට ක්‍රිකට් ගේනවට වැඩිය ඒක මම හිතනවා මට මගේ ජීවිතේට එලියක්. ඔව්. දැන් මම හිත ඇවිල්ලා මෙහෙට මම ප්ලෑන් කරලා ආවේ නෑ. රෂ්‍යාව ගිහිල්ලා ඒ ඉංග්‍රීසියට ගිහිල්ලා ඒ රාෂ්ට්‍රීය ගණන් බෑ ප්‍රසන්න කරනවා ලංකාවට එන්න ඕනෙදින් අටින් පානින් ඊට පස්සේ මගේ බිස්නස් තමයි ඉතාලියෙන් කරලා එන්න මෙන්න කියලා. ඇවිල්ලා මෙන්න කියලා ඒ වගේ මම නිකන් ආවේ ලොකු ප්ලෑන් එකක් තියාගෙන නෙමෙයි. ඉතින් යන්න ඕනේ නැහැ කොටිවලකී වගේ අර කවුරුත් කියලා ඉතාලියට ආවහම කියලා ඊට පස්සේ මම මෙහි ඇවිල්ලා ඔබ්ජෙක්ට්ස් කර මම වගේ ඔබ්ජෙක්ට්ස් කර ඉන්නවා මම ඒක පොඩ්ඩක් තේරුම් මේක නෙවෙයි ජීවිතේ වෙන්න ඕනේ කියලා මම මානසිකව තමයි වෙන්නේ තවුන් කරන වැඩින්නේ. ඊට පස්සේ ඔය මේල කියන්නේ ඒක වටිනා දෙයක්. ඒකේ ජීවිතයටත් එක්ක ලැබුණා කරදරසා ඉතින් ඊට පස්සේ ඒ ඇවිල්ලා කරන ගමන් හොයනවා ක්‍රිකට් ගහන්න තැනක් කරා. ඊට පස්සේ මට ආරංචි වුණා ලාත්සියෝ ක්‍රිකට් ක්ලබ් එකට. ඊළඟ කියලා මම කසින් කෙනෙක් සල්ලන්න ඕනේ. පස්සේ මාව එක්ක කරන් ගියා. එදා ඉඳලා ඉඳා වෙනකන් අපි බ්‍රාස් පෙන් දාලා ප්‍රැක්ටිස් කරා. බ්‍රාස් පෙන් හවස ඉඳලා වෙනකන් නිින්ද අස්සාව කරන්නේ ඒක ගැන. ඔව්. ඉතින් ඒ විදිහට මට ගොඩක් මට උදව් වුණා. ක්‍රිකට් මම ක්‍රිකට් වලට වැඩිය මට උදව් වුණා. ඉතාලියේ ජීවිතේ ඉස්සරහට ගියන සිට මට මුලින් තියාගෙන ඉදිරියට එන්න උදව් වුණා. ක්‍රිකට්. එතනින් තමයි ක්‍රිකට් එකට එන්නේ. ඊට පස්සේ ඒක කරගෙන ඇවිල්ලා එනකොට එක එක ක්ලබ්ස් වලට ගිහින් ගහලා සමහරවිට ක්ලබ්ස් වල පිටවෙන්න දේවල් නෑ. ඒ දේවල් නිසා අන්තිමට ඉතුරු මම ගොඩක් යාළුවෝ ගියා. ඒකල් ගොඩක් තිබුණා. ජීවිත පැත්තෙන් කොල්ලසර තිබුණ කොට ගොඩාක් ඉතින් අපිට හරි බාධාවක් තිබුණා. අපේ යාළුවෝ ගොඩක් ඉන්නවා අපිට සෙල්ලම් කරන්න නෑ. ඊට පස්සේ ප්‍රොෆෙෂන් එකෙන් ඩිවිෂන් 2 එකට පටන් ගත්තා. ඊට අපි ටීම් එක එතනින් තමයි ඇති වුණේ ටීම් එකක් මම අපි මූලික වෙලා අපි ස්ටාර්ට් කරනවා. ඒක නම මොකද තිබිස්සලා? ඉස්සලා තිබුණේ ලතින ලංකාවේ. ඊට පස්සේ අපි ඉදිරියට එද්දී අපිට තේරුණා මේක මේ රටේ ඉන්නේ. මේ රටේ අපිව ක්ලබ් එකක් මේ රටේ කරනවා. අපි නිකන් හරි තරංග ලංකාව කියන ජාතිවාදී කරනවා නෙමෙයි අපි බලන්න පුළුවන් තරම් මේ රටේ ජාතියත් එක්ක එකතු වෙලා ඉදිරියට. සහ රෙකග්නිෂන් එකටත් හොඳයි. ඔව්. ඒ හින්දා ඊට පස්සේ
නම් වෙනස් වී ඇවිල්ලා ඊට පස්සේ 2000 රෝම ක්‍රිකට් ක්ලබ් එක පිහිටුවා. අපි වාසනාවන්ත වුණා රෝමක් කියන දැන් මේ නගරේ රෝමක් කියන නමින් තියෙන ක්ලබ් එක. ඊට පස්සේ ගොඩාක් ක්ලබ් තිබුණා. ඒගොල්ලෝ මොන හරි හේතුවකින් වෙන නමක් ඉස්සරහට දාලා රෝම කියලා රේන දාගෙන තිබුණේ. ඉතින් අපිට රෝම කියලා දැම්මහම ඒක සිස්ටම් එකේ වෙන නමක් තියෙනවා නම් අපිට රෙජිස්ටර් වෙන්න බෑ. රෝම කියන එක ඉතුරු වෙනවා. ඊට පස්සේ රෝමක් අපේ කියලා දැම්මා. අපි ඉන්නේ ඉතාලියේ රෝම නගරේ. රෝම ඊට පස්සේ අපි මේ රෝම නගරේ පාටත් අයිති කරගන්නවා. ඒ කියන්නේ ක්ලබ් එකක් රෙජිස්ටර් වුණාම ඒකේ පාට වෙන කාටවත් ගන්න බෑ. ප්‍රෙසිඩන්ට් රොස්ස කියන්නේ. ඒ පාටත් අපි අරගෙන ඊට පස්සේ අපි ඉදිරියට ආවා. ඒ 2015 පස්සේ. ඔව් 2015 මොකද අපි ටිකටම ටීම් එක වශයෙන් ආවා නම් වෙනස් වුණාට අර ඉන්න මට හරියට අවුරුදු මතක නැහැ 2015ට ඉස්සෙල්ලා 2011 මතක නැහැ ගොඩක් ඉස්සෙල්ලා. ඊට පස්සේ අපි නමින් තමයි දිගටම එන්නේ. ඒ නමින් තමයි අපි ගොඩක් දැන් අපේ ටීම් එක ගොඩක් සාර්ථක වෙලා තියෙනවා. අපි ඇක්චුවල් ඩෙලි චැම්පියන්ස්. හොඳයි. 2020 වගේ වෙද්දී මුලින් පටන් ගත්ත රෝම ක්ලබ් එක යම්කිසි ස්ථාවරත්වයකට පත් වෙනවා. ජයග්‍රාහී මට්ටමකට පත් වෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. ඔව්. අපි මුලින්ම ක්ලබ් එක දාගෙන එද්දී අපිට ඉතින් මොන කාලේ අපේ ගාවේ අපිට ඕනේ දැන් දිනන්න කියන එකනේ. ඉතින් අපි ඊට පස්සේ අපි ලතිනා ලංකා කියන යටතේ කියන්නේ එකම ටීම් ප්ලේයර්ස්ලා එකම කට්ටිය නමුත් අර නම වෙනස් වෙන විතර වුණේ 2009 තමයි අපි පළවෙනි කොප්පු ඉතාලියාවක දින්නේ. ඉතින් අපි එතනට එනකන් බෑම ඉන්ටර්ප්‍රිටර් තමයි අපි දිනන්න ඕන කියන අපේ ඉතින් ආශාව ඒකනේ. අපිට ලොකු අමාරුකම් අපි සමහරවිට සෙමි ෆයිනල් වෙනවා නැත්නම් කරදිනවා. ඉතින් පස්සේ ඊළඟ අවුරුද්ද වෙනකන් ඉවස ගන්න බැරුව ඉන්නේ ආපහු මේ ශ්‍රී ලංකාවේ. ඉතින් අපි සමහරවිට ලංකාවෙන් හොඳ අපේ රටේ ඉන්න හොඳ ලෙවල් එකේ පැත්තකට ප්ලේස් එකකින් ප්ලේස් එකක් දෙන්න ගෙන ගන්නවා. උදව් අරගෙන ඒකට නෝට් වල ගොඩාක් පාකිස්තාන් බෑග්‍රවුන්ඩ් එකක තියෙන ක්ලාස් තියෙනවා. ඒගොල්ලෝ ඉස්සරහට යනවා. ඒගොල්ලෝ කියනවා ඉතින් අපිට ඉතින් බොහොම මේක එක පැත්තකින් රටේ ඉතාලි රටේ ක්ලබ් ඉතාලි අපි ක්ලබ් එක ජාතිවාදී නැහැ. නමුත් යටහිතේ මේ ක්ලබ් එකේ බෑග්‍රවුන්ඩ් එකේ ශ්‍රී ලංකාවස්ලා ඉන්නේ. අර ක්ලබ් එකේ ඉන්නේ පාකිස්තාන් නැහැ. ඉතින් අර පාකිස්තාන් ශ්‍රී ලංකා එක්ක පාකිස්තාන් බංග්ලාදේශ කියන ඒ හැංගීම්පර මේ අංගකාරීත්වය තියෙනවා. ඒ හින්දා ගොඩක් විනෝදවත් කියන්නේ දැන් හිතද්දී ග්‍රවුන්ඩ් වල සම්ඩු වෙනවා. ඉතින් කොහොම හරි දිනන්න තමයි උත්සාහ කරේ. ඊට පස්සේ 2009 ඉඳලා දිනන්න ගත්තා. ටිකටම අපි කොප්පු ඉතාලියා T20 අවුරුදු 7ක් දිනවලදී දැන් පස්සේ තමයි ඔක්කොම දෙක අපි ගියා. ඇසරලලිය කවුද මේ කොහෙන්ද වෙන්නේ කියලා ඉතින් අපි පරිම උත්සාහ කරා හොඳ ක්‍රිකට් එකක් අඳුර ගන්න. මම මේ කාලේ පිටි හැමදාම හොඳ ලෙවල් එක ප්ලේයර්ස්ලා ඉන්න ගත්තා. මොකද අපි මේ රටේ ක්‍රිකට් එක ඉහළ කරන්න ඕන වගේම ස්ටෑන්ඩඩ් ක්‍රිකට් එකක් හදලා තියෙනවා. ඒ ලෙවල් එකේ ලංකාවේ ඉන්න ඒගේ හොඳ ප්ලේයර්ස්ලා ගෙන්න ගන්නවා. අරගෙන අපි ඒගොල්ලොත් එක්ක බලනවා ටොප් එකට එන්න ඒගොල්ලන්ගේ දේවල් ඉගෙනගෙන. ඒ විදිහට අපි මෙලෙන් ප්ලෑන් එකක් තිබුණා. මේ අවුරුද්දේ මෙතනට මේක කරමු ඊළඟ අවුරුද්දේ මෙතනට කරමු කියලා. ඊට පස්සේ අපි එහෙම දිනාගෙන ආවා. දිනාගෙන ඇවිල්ලා 2012 අපි තව දෙයක් තව වැඩි ස්ටෙප් එකක් ඉස්සරහට ලේඩීස් ටීම් එකට ලේඩීස් ක්‍රිකට් අපිට ලේඩීස් ටීම් දැන් ලේඩීස් ටීම් එක ගැන මේ මතක් කරද්දි දැන් මේ වෙනකොට උපරිමයටම ඇවිල්ලා තියෙනවා. ඒගොල්ලෝ බලන්නකො මේ මූණ අඳුරනවාද කියලා මේ අපි බලමු කවුද මේක? Child coach
මගේ ජීවිතේ මට හම්බෙච්ච ඉතා සාර්ථක කෝච් කෙනෙක් විදිහටයි මම දකින්නේ. මොකද ප්ලේයර් කෙනෙක් අඳුනගෙන ඒ ප්ලේයර්ට අවශ්‍ය දේ මොකක්ද කියලා අඳුනගෙන හරියට වැඩ කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඒ මම හිතනවා ෆෙමිනින් ක්‍රිකට් වලට හොඳ අනාගතයක් හැදෙන්න සාර්ථක ප්ලේයර් කෙනෙක් හැදිලා හොඳ ෆියුචර් එකක් හැදෙන්න මම හිතනවා හොඳ කෝච් කෙනෙක් ඕනේ. ඒවාට හැකියාව තියෙනවා. සහ මම හිතනවා අපි ඔක්කිය අවුරුදු ටික ගත්තාම අද ඉන්න තැන බලද්දී අපි සාර්ථක තැනක ඉන්නවා. ඒ වගේ ඒ මහන්සිය, ඒ හැකියාව, ඒ දේවල් නිසා ඒ වගේම ග්‍රවුන්ඩ් එකේ දුවලා මහන්සි වෙනවා. හොඳටම දන්නවා අපිට මේක අමතක වෙනවා වෙලාවකට. එච්චර කැප වෙනවා. වෙලාවක් බලන්න යන වෙලාවක් බලනවා උපරිම කරපු කෙනෙක්. ඉතින් මම හිතනවා ඒ සාර්ථකත්වය දැක්වුත් වෙනවා ගොඩාක්. ඉතින් වාකරන මේ හැම දෙයක්ටම මම කැමති කැප්ටන් විදියට සපෝට් කරන්න, පොත් එකට වැඩ කරන්න හැම වෙලේම මමවත් එක්ක ඉන්නවා. ඒ වගේම මට අමතක නොවන සිද්ධියක් තමයි මම ටීම් එකේ ඕපනින් ෆාස්ට් බෝලර් විදියට බෝල් කරද්දී ඒක වෙනස් කරා. හැබැයි ඒකෙන් මට එක සාර්ථක ප්‍රතිඵල හම්බුණා. මම ගොඩක් විකස් ගත්තා. හොඳ බෝලර් කෙනෙක් වෙලා ඉන්නවා. ඒ නිසා වට පුළුවන් ප්ලේයර් කෙනෙක්ව හඳුනගෙන හොඳ ප්ලේයර් කෙනෙක් විදිහට හදන්න. ඒක ගොඩාක් වටිනවා අපේ ෆියුචර් එකට. අපි කිව්වා මේ ලොරේනාව අරගෙන එනවා කියලා. ඔන්න අපිත් එක්ක ලොරේනා ඉන්නවා. ලොරේනා හන්ස්. ලොරේනා තමයි ඉතාලි ජාතික කාන්තා ක්‍රිකට් කොමිසමේ සභාපතිනිය. ආයිබෝන් කියලා කිව්වට සමහර විට තේරෙන එකක් නැහැ. අපි හෙලෝ කියලා පිළිගන්නවා. හෙලෝ how are you? Hello, Ayuban. ආයිබෝන්. ඕකේ. ආයිබෝන් කියන එක දන්නවා. හොඳයි. අපි මුලින්ම අහලා බලමු කොහොමද මේ කාන්තා ක්‍රිකට් පටන් ගත්තේ සහ මේ කටයුතු ඉස්සරහට කරගෙන යන්නේ කියන කාරණාව. ප්‍රභාත් මහත්මයාත් මම හිතන්නේ මට සහාය වේවි. ඉතාලි භාෂාවෙන් යම් කිසි දෙයක් සිද්ධ වුණොත් ඒක පරිවර්තන කටයුතු සිදු කරන්න. හරි අපි ඉංග්‍රීසියෙන් කියන උත්සාහ කරමු. Would you be able to explain how the women's cricket has been established by you, of course, and then how is the situation now, the current situation? Tutto è iniziato per Prabhat. Sì, in realtà io non conoscevo il cricket prima di conoscere lui. È stato lui, la sua passione per questo sport, a coinvolgere anche me, anche la mia famiglia e ormai anche gli amici. Tutti chi ci conosce qui a Roma e che prima non sapeva del cricket, oggi conosciamo il cricket. Ecco. Quindi è stato per via di Prabhat. Abbiamo cominciato con il nostro club, la Roma Cricket, e negli anni poi siamo stati coinvolti nel 2019 nella federazione, dove noi lavoriamo, diciamo, siamo molto impegnati nella promozione del cricket femminile in tutta Italia e lavoriamo anche con la nazionale di cricket femminile italiana. Quindi se prima questo come club ci impegnava soltanto un giorno e mezzo, oggi ci impegna metà giornata di tutti i giorni della settimana, perché comunque l'impegno è tanto, la responsabilità è molto grande, quindi niente, stiamo andando avanti e speriamo anche di coinvolgere di più attraverso le ragazze che oggi giocano cricket in Italia. La maggior parte sono di origine srilankesi, nate o cresciute qui in Italia, quindi loro sono il mezzo molto potente per poter insegnare il cricket alle donne italiane e coinvolgere sempre più donne a giocare cricket nel territorio italiano. අතරතුර වටේ මම වටේ ඉන්න යාළුවෝයි අදිරණ අයයි ගෝම ඉන්න කවුද අඳුරන්න හැමෝම ඉන්වෝල් කරගන්න මේ දෙක. ඒකේ ඒක තමයි විදිහට ආයේ ඔයගේ අපි දැන් සතිදාසන් භාගයක් අපේ ටිකට් කාන්තාවගේ ආර්දනේ එනවා කාලේ ඒක කරනවා. මෙයාගේ මැසේජ් එක තමයි ගොඩාක් ඒක මෙතන හරි එන්න ගොඩාක් මේ දේවල් වලට අපේ ලංකාවේ කාන්තාවක් තමයි ඉන්නේ මොකද ඉන්නේ මලේටම ඉතින් ඒක කියන්නේ කවත් මේකට
එකතු වෙන්න තවත් මේක වර්ධනය කරලා මේක රටේ ඇතුළට යවන්න ඒගොල්ලන් යනවා. දැන් අපි ඉස්කෝලවල ඉඳන් හදාගෙන තියෙනවා. අපි දැන් ගොඩක් කෝචින් කැම්ප්ස් තියෙනවා. කෝචස්ලා හදාගෙන මේ දේවල් වලට උදව් කරලා අපි විදිහට කියන සෙට් එක තමයි. අපි සුජවන්ත වෙන්න ඕනේ මේ කරන දේ සම්බන්ධයෙන් රාජ්‍යාත්මක කාන්තාවක් වෙලත් මේ ක්‍රිකට් කාන්තාව අතරට ගෙනෙන අවස්ථාවත් එක්ක ඉඳි මම හිතන්නේ ශ්‍රී ලාංකික කාන්තාවන්ට සෑහෙන අවස්ථාවක් තියෙනවා. ඔබ ශ්‍රී ලංකාවේ දෙන්නේ නැත්නම් ඉතාලියේ දෙන්නේ කියන එක මම හිතන්නේ ගැටලුවක් නෑ. අපිට ඉස්සරහට කතා කරලා ඒ සම්බන්ධයෙන් අපි ආයෙත් සුජවන්ත වෙන්න thank you so much for your contribution. Roma TV සයිබර් අවකාශ අතික්‍රමණයට